චව්! මේ දවස්වල තියෙන රස්නේ නිසා ඔයත් දුක් විඳිනවද? එහෙනම් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මේ දවස්වල තියෙන අධික උෂ්ණත්වය නිසා බොහෝ දෙනෙක් දුක් විඳිනවා. මං ඔයාලගෙන් ඇහුවොත් ඔයාලට මහන්සිද? ඇඟට පණ නෑ වගේද? ඇඟපත රිදෙනවද? ඔළුව කැක්කුම නිතරම එනවද? ඔයගොල්ලෝ දෙන උත්තරේ මොකක්ද? මේ සඳහා විවිධ පිළියම් තියෙනවා. මම ඔයගොල්ලන්ට අද කතා කරන්න යන්නේ මුලින්ම මේ තත්වය පොඩ්ඩක් අඩු කරගන්න අපිට ෆාමසියකින් එහෙම නැත්නම් සුපර් මාකට් එකකින් ලබා ගන්න පුළුවන් දෙයක් ගැන. ඒ තමයි ඛනිජ ලවණ. ඉතාලි භාෂාවෙන් කියන්නේ සාලි මිනරාලි. විශේෂයෙන්ම මේ කාලෙට අපේ ඇඟේ තියෙන ඛනිජ ලවණ අඩු වෙනවා. ඒකට හේතුව තමයි අධික ලෙස දාඩිය දාන නිසා. ඉතින් ඔයත් මේ රස්නේ දුක් විඳින කෙනෙක් නම් try කරලා බලන්න මේ සාලි මිනරාලි භාවිතා කරන්න. හැබැයි අමතක කරන්න එපා අපි මේවා බිව්වා කියලා වතුර බොන එක අඩු කරන එකවත් විශේෂයෙන්ම පළතුරු සහ අමු එළවලු කන එක අඩු කරන එකවත් කරන්න සුදුසු නැහැ. මොකද අපිට ස්වභාවික ලෙස ඛනිජ ලවණ ලබා ගන්න එක තමයි වටින්නේ. ඒ අඩුපාඩුවක් සඳහා තමයි අපි මේවා මේ ෆාමසි වලින් සුපර් මාකට් වලින් මේ විදිහට සකස් කරපු ඒවා භාවිතා කරන්නේ. මේවා මිලදී ගන්නකොට ඔයාලා බලන්න ඕනේ බ්‍රෑන්ඩ් එකට වැඩියේ මේ නිෂ්පාදනවල අඩංගු දේවල්. මම ඒ නිසාම මේ අවස්ථාවේ විශේෂ බ්‍රෑන්ඩ් එකක් ගැන කතා කරන්නේ නැහැ. බ්‍රෑන්ඩ් එකක් ගැන කතා කරන්න නැති අනිත් හේතුව තමයි මේ ඛනිජ ලවණ විවිධ මිල ගණන් වලට ඔයාලට වෙළඳ පොලේ තෝරා ගන්න තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි බ්‍රෑන්ඩ් එකට වැඩිය බලන්න ඕනේ ඒකේ අඩංගු දේවල්. උදාහරණයකට ගත්තොතින් ෆාමසි වලින් නිෂ්පාදන කරන ඛනිජ ලවණ වල අර බ්‍රෑන්ඩඩ් එහෙම නැත්නම් නිතරම ටීවී වල දකින නිෂ්පාදන වලට වැඩිය සමහර වෙලාවට මට නම් හොඳ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ කැමති විදිහට මේ ඛනිජ ලවණ ලබා ගන්න. හැබැයි මතක තියාගන්න ගන්නකොට නිෂ්පාදන දෙක තුනක් අරගෙන බලන්න ඒවල අඩංගු මොනවද කියලා. උදාහරණයකට මම පෙන්නන්නම් අපේ ගෙදර භාවිතා කරන එක. මේකේ පොටේසියම් සහ මැග්නීසියම් ඊට අමතරව කාර්නිතීන කියන දේ අඩංගුයි. පොටේසියම් සහ මැග්නීසියම් තමයි මේ දවස්වල අපිට වැඩිපුර අත්‍යවශ්‍ය. මම මේ විශේෂත්වයක් කියපු නිසා තමයි මට මේ කාර්නිතීන කියන දේ අඩංගු මේ නිෂ්පාදනය ලැබුණේ. විශේෂත්වය තමයි අපේ ගෙදර 4 දෙනාම වගේ ව්‍යායාමයේ යෙදෙනවා. විශේෂයෙන් අපේ පුතා. එයා සතියට පැය 15ත් 20ක් අතර ක්‍රීඩා පුහුණුවට යොමු වෙනවා. ඉතින් ඒ නිසායි මේ කාර්නිතීන කියන එක අඩංගු මේ ඛනිජ ලවණ එක අපිට දුන්නේ. මොකද කාර්නිතීන කියන දෙයින් ශරීරයේ තියෙන මේදය එනර්ජි එකට හරවනවා හින්දා. ඉතින් ඔයාලට මේ වගේ විශේෂ අවශ්‍යතාවයක් නැත්නම් ඔයගොල්ලන්ට මැග්නීසියම් සහ පොටේසියම් තියෙන එක ගත්තත් හොඳටම ඇති. මේ ආකාරයට ඛනිජ ලවණ භාවිතා කරන්න පුළුවන් වයස අවුරුදු 12ට වැඩි අය. නමුත් ඔයාලා යම් කිසි රෝග තත්වයක ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ ඛනිජ ලවණ ගන්න පෙර වෛද්‍ය උපදෙස් ගන්න එක නම් ගොඩාක් වැදගත්. මේ අවස්ථාවේදීත් මම ඔයාලට නැවත මතක් කරනවා මම මේ ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තේ වෛද්‍ය උපදෙස් නෙමෙයි. මේ දේත් ඔයගොල්ලන්ට කියන්න ඕන. මේ වගේ දේවල් ඇත්තටම ඉතාලිය ගත්තොතින් සාමාන්‍යයෙන් අවුරුදු 12ට වැඩි ළමයිටත් හොඳ අවබෝධයක් තියෙනවා. ඒකට හේතුව තමයි මෙහි ගොඩාක් ළමයි ක්‍රීඩාවට යෙදෙනවා. ඉතින් ක්‍රීඩා කරන ළමයෙක්ට විශේෂයෙන්ම මේ රස්නේ කාලෙට ඛනිජ ලවණ අවශ්‍යයි. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ව දැනුවත් කරනවා. ඒ වගේම තමයි පාසල්වල. ඉතින් ඔයාටත් දරුවෝ ඉන්නවා නම් මේ දේවල් ගැන දරුවොත් එක්ක කතා කරන්න. විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේ දේවල් ගැන කතා කරද්දී දරුවන්ට කියලා දෙන්න ඕනේ මේවා ලබා ගන්න ඕනේ අපි ආහාර මාර්ගෙන් කියලා. එහෙම නැතුව කෑම වෙනුවට මේවා ගන්නවා කියන එක නෙමෙයි. ඒක දරුවන්ටත් කියලා දෙන්න ඕන. ඕගොල්ලොත් ඒ ගැන අවබෝධ වෙන්න ඕන. ඉතින් වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේක බීලා ඔයාට ප්‍රතිඵලක් ලැබුණොත් ඒ දේත් මට කියන්න. චාව්.